ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ හංගේරියාවේ ඩිප්‍රෙෂන් වල. ලංකාව වගේම මෙහෙ තියෙනවා ෆෙයර්ස්. අපි අද ඇවිල්ලා ඉන්නේ මෙහෙ ඉයර්ලි තියෙන ෆෙයර් එකකට. ඉතින් මුළු ස්ට්‍රීට් එක පුරාම කිලෝමීටර් 3කට 5කට විතර වෙන්න ඇඳුම් බෑග් ගොඩක් බඩු තියෙනවා. අපි යම් බලන්න මොනවද තියෙන්නේ කියලා. පස්සේ ඉන්නවා මාත් එක්ක. මුලින්ම ඔය වගේ හන්ටිං වලට යූස් කරන ඉක්විප්මන්ට් ගිය වගේ දුම් ඒ වගේ දේවල් ටිකක් තමයි දැක්කේ. ඊට පස්සේ ඔය බෑග්ස් ගොඩාක් දේවල් තිබ්බ බලන්න. කොල්ලොන්ට සම ඉතිවාසිකයක් නැහැ. කෙල්ලොන්ගේ ලාභයි කොල්ලොන්ගේ වගේ නම්. මේ පුඩු සෙට් එක නම් පට්ට ලස්සනයි. අර පාරට ගියේ නෑනේ මේ පාරට. ඉතින් අපිට තාම ගන්න දෙයක් හම්බුන්නේ නැහැ. ගන්න දෙයක් හම්බුනොත් තමයි ගන්නෙ. මෙහි සාමාන්‍යයෙන් මේ ගන්න සොක්ස් පෑන්න හම්බෙන්නේ නැහැ. උනාට මෙතන තියෙනවා පෙයර්ස් 10ක් 1500යි පෙයර්ස් 10ක් 1000යි. ඉතින් ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ඊටත් වඩා අඩු ගණක් තමයි වෙන්නේ. ලස්සන දෙකක් මගේ නැත ගැටුණා. මොකක්ද අර? කවිය මොකද්ද? ඔබේ මොකද්ද? ඒ සිනාලක. සුන්දර ඔබේ වත නේද? ගැටි ඉවරයි මානෙත්. මොකද සත්‍ය? මම නම් බොන්න අසල්ලද? ඒක ලස්සනයි සිරාවට. නියම් බල්ලා කියනවා. හොඳයි වගේ නේ. ඒක නම් ගන්න ඉතින්. ඕකද හොඳ? ඔව් හදානේ. ඒකේ නෑ මම කොණ්ඩේ දාපු විදියත් එක නෑ උඹට නම් ලස්සනයි ඒක. සිරාව මේ කැලවිල බලන්න. බයි කරන්නේ කොහොමද? සනි දෙකක් බැස්සුව ගැම්මට පාඩු නෑ කියලා හිතනවා. අර කැලේ කඩපො. තව පොඩ්ඩේ සන්ග්ලාස් එළියට එන්න. ඉතින් අපි දවසේ පළවෙනි පර්චේස් එක විදියට සන්ග්ලාසස් දෙකක් තමයි ගත්තේ. ඒ වෙලාවේ අවුවත් තිබ්බ හින්දා අපි දෙන්නට දාගෙන යන්න පුළුවන් නිසා. යම් බලන්න තව මොනවද තියෙන්නේ බලන්න. අතනක් තියෙනවා 3ක් 2000යි එකක් 700යි. මෙහි ලාභයි යාළුවනේ. ඔයාලට ජොබ් ඕන නම් මෙහෙන් ගන්න. හැබැයි කඩේ ගණන් වැඩි. මං අර කියුට් ආවෙක් ඉන්නවා බං. අනේ oh my god wow එමේ කෝ මේවා කීයද දන්නේ නැනේ. ගාන ගහලා තියනවද? මම හොයි ජැකට් එකක් බා. ජැකට් එකනේ. මම මේ බ්ලේසර් එක ගැන බැලුවේ අර නිකන්. බ්ලේසර් පාරේ දාලා විකුණනවා. මේ ක්වොලිටි එකේවද විකුණනවා දැක්කම එකපාරක් දාන්න බා. එතන නෙමෙයි අවුල තියෙන්නේ. චිප් එක දාපන් බලන්න. ඉංගට හරි අත් දෙක. පස්සට බලන්න. අපි ඉස්සෙල්ලා ෆස්ට් ලෙග් එක ෆිනිෂ් කරලා දැන් සෙකන්ඩ් ලෙග් එකට යන ගම. කැන්ඩිස් පොඩි කාලට එන්න තමයි. මාරසෙනක කින්නේ දැන්. අව අඩුවනේ හොඳයි. මේ පේන මාන. මේ හරිය තියෙන ඔක්කොම කෑම බීම වගේ පැණි තියෙනවා. jewels
ගොඩ දේවල් ඈ මොකද නීට් අර ලංකාවේ තියෙන ව්‍යවසායිකයෝ නේද අර ලංකාවේ තියෙන ව්‍යවසායිකයෝ මොනවද කියන්නේ මොන ව්‍යවසාය අන්න සයන් එහෙම කට්ටිය පොලක් කරගෙන එහෙම කිසි අඩ වඩ සම්බන්ධ මොකද කියලා හරි ඉතින් ෆොටෝස් ගන්න පුළුවන් එහෙම අවුලක් නැහැ ඒ පිළිමයක් නන් නෙමෙයි සම්මා නෑ නෑ එක්කෙනෙක් ඉන්නේ. අපි හිතුවේ පිළිමයක් කියලා මුලින් දැක්කේ අන්න අතනින් අර පේනවද උන්චිල්ලාවක් වගේ කෑම ජාති තියෙනවා ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ මෙයාලගේ ෆුඩ් වලට නෝ හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් දේවල් වගේ ලස්සන හැබැයි මම දෙක. අයිඩියා Hi. Next video. Oh my god! Wow! One eternity later. අපි දැන් ටිකක් ආපස්සට යන ගමන් මේ සෑහෙන දුරක් යන්න තියෙනවා එහා පැත්තට. ඒතර දුර යන්න අමාරුයි කිලෝමීටර් ගාණක්. අපිට යාළුවෝ කට්ටියක් හම්බුණා. එහෙම කරන්න බෑ කැමරමන් එක්කෙනා ඉන්නේ. What? ස්ට්‍රෝබෙරි පැල තියෙනවා ගෙදර ගිහින් හිටවන්න පුළුවන්. ඒ වුණාට මේ අපිට තාම ගයක් නැහැනේ අපි ඇපාර්ට්මන්ට්ස් වල ඉන්නේ. දුප්පත් මිනිස්සු. වැඩ කරන ජනතාව තාම. මේවා නම් ගණන් බර ගණන් 42000යි. ඔරිජිනල් ලෙදර්. දැන් නම් මාර සෙනගක් ඉන්නේ. ඒ මොනවද මං හිතුවේ මේ පතොක් කියලා. පතොක් තමයි. මේ නම් බාබකියු ග්‍රිල්ස් මං හිතන්නේ. ඒවත් විකුණන්න තියෙනවා. කැන්ඩිස්. කන්න මොන හරි පේනවා වගේ බලමු මොනවද තියෙන්නේ. ගයිරොස් නෑ. ඒ වගේ හැබැයි. පිට ආය නම් ගන්න තරම් දෙයක් හම්බුන්නේ නැහැ. ගොඩක් දේවල් තියෙනවා. මේ පැත්තේ නම් තනිකර කෑම තියෙන ඔක්කොම. හැමෝම කනවා නැවතිලා. hand crafts අන්න තියෙනවා මොනවද? මොනවද දන්නේ නැහැ. අපි නම් දන්නේ නැහැ ඉතින්. කෝප්ප තියෙනවා මුතු කෝප්ප ජාතිය. පෙන්ඩන්ට් වගේ තමයි තියෙන්නේ නෑ නේද? යතුරුව නම් මනන්නේ. මොනවාද? පෙන්ඩන්ට්. පෙන්ඩන්ට් එකක් කරගෙන එතන මේ තියෙන්නේ උඩ තියෙන පටි වලින් අරන් පෙන්ඩන්ට් එකක් තෝරගෙන හදා ගන්න තියෙනවා ඔයාලට. ලස්සන හැටි. කේක් ඒවා තියෙනවා. අරමුතක් ගන්න.
අපි මේ ඇවිල්ලා ඉන්නේ ප්ලේ ඒරියා එක බලන්න පොඩි එකේ. නඩු හැබැයි උන්තිල්ලා නෙමෙයි ඒවා වෙන මොනවද? යන් අරහෙට යන්. ලංකාවේ වගේම සාමාන්‍ය දේවල් තමයි තියෙන්නේ සමහර. අර මෙතන ගිහලා එන්න. එක මේවා තමයි තියෙන්නේ කියලා. මාලයක් ගත්තා. පයිලට් මාලයක්. තාම සෙනගෙනන් අඩුවක් නැහැ කිසිම. අපි ට්‍රැඩිෂනල් කෑම එකක් ගත්ත හංගේරියන් try කරන්න. ලැංගුෂ් කියලා. බ්‍රෙඩ් එක උඩින් චීස් දාලා තියෙන චීස් ටේස්ට් එක තමයි තියෙන බේසිකලි. රසයි. අද තියෙන්නේ අන්න. මොකටද අප්පුඩි ගහන්නේ? ලස්සන පිලෝස් තියෙනවා. කැන්ඩි ෆ්ලොස්. අපි ගත්ත තව මොනවද චිමිනි කේක් කියලා જાතියක්. කාලා බලන්න ඕනේ තාම. ඔව් අනේ යාම හම්බෙනවා. තත්තේ කියන්නේ කාලා තත්තේ. කොහොමද තත්තේ? සාධාරණයි මෙයා කලින් කිව්ව හැබැයි. අපි දැන් සෑහෙන දුරක් ඇවිදන් ආවා. මේ පැත්තට මේ පැත්තට ගියා නම් මනම් කෑවා. Maybe that's it for the day. See you guys with another video.